එනවා Facebook එනවා චුන් ගාන ඒවට බලනවා මේවා බලහරි පාඩම් කරන පැය භාගේ ෆෝන් එක සයිලන්ස් කරලා ඕෆ් කරලා දාලා පාඩම් කරනවා මම දන්නවා ඔයාලා හැමෝටම ෆෝන් නැති ඒක කිසි ගැටලුවක් නැහැ ඒකේ පාඩම් වල කරන්න දෙන්නේ නැහැ දෙමෝපිය වශයෙන් අපිට අරන් දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා ඒකෙදි අවංක වෙන්න හදවතට එකඟව පාඩම් කරන පැය භාගේ හරියටම කරන්න අවධානයෙන් ඉන්න ඒක අත්‍යවශ්‍යයි රයිට් වෙන මොනවද මේක ඇතුලේ තිබුණේ අවුට් වෙච්ච අය දින ණයට මොකද්ද කරපු උදව් කොහෙද දිරිමත් කරේ ඔයාලා කවුරුත් මේ එළියට පුන් දිරිමත් කරාද ඔයාලා දෙන්න නිකන්වත් ඇවිල්ලා කිව්වා නෑ ඔයාලත් මේ සමාජ ජීවත් වෙන අනිත් මිනිස්සු වගේමයි වැරදිච්ච තැනින් පාඩම් ඉගෙන ගත්තේ නෑ වැරදි කරන ගොඩට එකතු වෙලා තවත් පිස්සු කියලා හිතුවා කිසි කෙනෙක් ආවේ නෑ මොකද වෙන්නේ කියලා බලන්න අපිට වෙලාම තියෙන්නේ එකයි පුතේ ලංකාව විදියට අපි මිනිස්සු විදියට කරන්නේ වැරදිච්ච කට්ටිය වැරදි කරන අයටමයි එකතු වෙන්නේ පන්තිය බලන්න නැද්ද කියලා ඉගෙන ගන්න කට්ටිය ඉගෙන ගන්න කොටට එකතු වෙනවා පිස්සු කෙලිනේ පිස්සු කෙලන කොටට එකතු වෙනවා බයිලා ගන්න අය බයිලා ගහන කොටට එකතු වෙනවා හොරකම් කරන අය හොරකම් කරන කොටට එකතු වෙනවා එහෙම තමයි කල්ලිය දෙන්නේ මේ ශිෂ්‍ය නායක අතලෙත් සැබෑ උනන්දුවක් තියන අය ඉන්නවා සමහර අය නිකන් අර බැජ් එක ගහගෙන පොර වෙන්නේ එහෙම අයත් ඉන්නවා නැත්තේ නෑ අනිවාර්යෙන් මෙතන ඉන්නවා නිකන් ශිෂ්‍ය නායකේ හැබැයි නායක ගුණාංග නෑ මිනිස්සුත් ඉන්නේ අර ගොඩේම තමයි ඒ නිසා වෙනස් වෙන්න අනිත් දරුවන්ට ඔබ වෙනස් විය යුතුමයි ඔබ ගාව විශේෂාංග ගුණාංග තිබිය යුතුමයි ඒ නිසා වැරද්දක් වුණාම තව වැරදි කර අනන්තයටම යන්න එපා වැරද්ද තේරුම් අරගෙන හොඳ ගොඩට එකතු වෙන්න බලන්න අපි කරන්නේ ඒක අම්මා බැන්නොත් බැන්නනේ දෙන්නම් කියලා අනිත් පැත්තට තමයි යන්නේ ගුරුවරයෙක් බැන්නනම් ගුරුවරයා වැරදි මම හරි එහෙම නැහැ ගුරුවරයෙක් දෙමව්පියෙක් කියන්නේ ඔබට උපදේශයක් දෙන්නේ ඔබට වැඩි අවුරුදු 30ක් හෝ 35ක් 40ක් අය ඔහු ලංකාවේ ජීවත් වෙලා තියෙනවා ඔයාලා අවුරුදු කීයද ඉඳලා තියෙන්නේ අවුරුදු 10යි 15යි ඔයාලට මොනවද තියෙන අත්දැකීම් ඔයාලට අධ්‍යාපනයේ ඇති සමහරට අම්මට වැඩි ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඇති අම්මා ශිෂ්‍යත්වයේ පාස් වෙලා නැතුව ඇති හැබැයි ඇය අවුරුදු 40ක් 50ක් මේ මහ පොළොවේ ජීවත් වෙලා තියෙනවා ජීවත් වීම තුල තියෙන අත්දැකීම පුතේ ඔයාලට ජීවිතයට ගන්න බෑ පරිණත වෙන්න බෑ පොත්පත් කියවලා ඒක අත්දැකීම තුල වෙන්නේ ඒ නිසා කරුණා කරලා වැඩිහිටියෙක් දෙයක් කියනවා නම් පිළිගන්න තර්ක කරන්න එන්න හදන්න එපා ගුරුවරයෙක් යමක් කියනවා නම් කියන්න හේතුවක් ඇතිව ඒකට නිදහසට කරුණු දක්වන්න හදන්න එපා ප්ලීස් එනිසා මේකෙන් ගන්න තියෙන දේ තමයි පෙරදිච්ච අය දින නායකයින් පාඩම් ඉගෙන ගත්තේ නෑ පැත්තකට වෙලා කල්ලියක් ගහලා කිචි ගගා හිටියා ඒක තමයි දැකම ලොකුම අඩුපාඩු කරුණා කරලා වැරදුනොත් වැරද්ද පිළිගන්න දින නායකෙන් ඒක ඉගෙන ගන්න ඒක අත්‍යවශ්‍යයි රයිට් දෙන්නටම ගහන්න ක්ලැප් එක well done good job